ඉතින් අද මේ බයික්ස් ටික අත පාරේ ගියා. දැන් ඕගොල්ලන්ගේ ගේ ATV එකක් තියෙනවා නම් හෙලෝ ගායිස් ඉතින් ඕගොල්ලන් ලොකු ඉඩමක් තියෙනවා නම් ඇවිදලා කෙලවෙලා නම් මහන්සි නම් අම්බානක අමාරු නම් මෙන්න බාන්නේ. ATV. ඉතින් ATV නම් කුෂාන් නම් ATV. ඉතින් අද මේ බයික්ස් ටික අත පාරේ ගියා. දැන් ඕගොල්ලන්ගේ ගේ ATV එකක් තියෙනවා නම් අනිවාර්යෙන් දැන් ඒක දැකලා පාරේ යන්න එපා. පාරේ යන්න බෑ. අද විශේෂ පර්මිෂන් එකකින් තමයි ගියේ කොළඹ කයිට් ෆෙස්ටිවල් එක නිසා. ඉතින් මචං ATV බිස්නස් එකට කොහොමද ආවේ? මේ ආසාව පොඩි කාලේ ඉඳන් තිබ්බද? දැන් ඒක බිස්නස් එකක් විදිහට කොහොමද ඩෙවලොප් කරේ? පොඩි ඔයාගේ ජීවිත කතාව කෙටියෙන් අපි කියමු. හරි. ATVs වලට ආසාව නිසා අපි ATVs බිස්නස් වලට ගෙනාවා. ඒ කියන්නේ අපි ATVs ගත්තා, ඒවා හදුවා, ඒවට පාර්ට්ස් ගෙනාවා. දැන් ATVs වල ක්ලබ් එකක් තියෙනවා. ලංකාවේ රේසස් කරන එකම ක්ලබ් එක. සිලෝන් ATV රේසින් ක්ලබ් එක. ඒගොල්ලෝ රේසින් කරන්නේ දැන් ඔයගොල්ලන් කොහෙද ඔයගොල්ලෝ රේස් කරන්නේ? අපි ලංකාවේ ඒ කියන්නේ ෆෙඩරේෂන් එකත් එක්ක ලංකාවේ තියෙන හැම ට්‍රැක් එකකම MX ඉවෙන්ට්ස් වල සහභාගී වෙනවා දැන්. අනිවාර්යයෙන්ම. ඒක තමයි ලොකු දෙයක්. අත්‍තරම ඒකත් අලුත් සබ් කැටගරි එකක ATV සමනේ රෝද දෙකක් පදින්න බයේ ඉන්නවනම් රෝද හතරේව දැන් තියෙනවා පදින්න. ඉතින් අනිවාර්යෙන් ඒකත් අලුත් ස්පෝර්ට් එකක් මේ යන්ග්ස්ටර්ස්ලාට. අනිත් එක මචං දැන් ඔයාගෙන් දැන් අපි කොහොම ATV එකක් මට ATV එකක් ගන්න ඕනේ. ඔව්. මම දැන් සමාන කට්ටිය ගෙනවා ATV එක අපි සමනේ පාර විකුණන්න තියෙනවා. හැබැයි ඒකේ වගකීමක් නැහැ. කෑල්ලක් කරනොත් ඒක මොනවා වෙලාද කියලා දන්නේ නැහැ. විකුණන මිනිස්සයා දන්නේ නැහැ ඒක මොනවද වෙලා තියෙන්නේ කියලා. හැබැයි දැන් ඕගොල්ලන්ගෙන් ATV ඇත්තම ආ බිස්නස් එකක් විදිහට කරනවා. ඔව්. මොනවද ඕගොල්ලන්ගේ තියෙන ෆැසිලිටිස් සහ කොහොමද ඕගොල්ලෝ ඔයාව කන්ටැක්ට් කරන්න ඕනේ? 4W ATV Powerhouse කියලා ලංකාවේ තියෙන එකම සර්විස් ප්‍රොවයිඩර්. ඒ කියන්නේ ගවර්න්මන්ට් සර්විස්. ටූරිස්ට් පොලිස්, කෝස්ට් ගාඩ් මේ හැම එකකටම සර්විස් ප්‍රොවයිඩ් කරන එකම සර්විස් ප්ලේස් එක තමයි 4W ATV Powerhouse කියන්නේ. ඉතින් ඒක ඔයගලන්ට ATV ස්පෙයා පාර්ට්ස්, ටයර්ස්, විශේෂයෙන් ප්‍රශ්න තියෙන දේ තමයි ටයර්ස්. ඉතින් ටයර්ස්, ස්පෙයා පාර්ට්ස් හැමදේම රිපෙයාර් සර්විසස් හැමදේම අපි ලංකාව ඇතුළේ කරනවා. ඒක බොහොම වැදගත් දෙයක්. මම හිතන්නේ බය නැතුව ඔයාලා ATV එකක් ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඉතින් කන්ටැක්ට් කරන්න කුෂාන්න අනිවාර්යයෙන් මේ වගේ බයික්ස් ගන්න. ඉතින් මම ගන්න කියලා කියන අතර ලොකු අත්තක් තියෙනවා නම් හරි හතර බිස්නස් පර්පස් එකට තමයි මේක අතර දැන් සේල් වෙන ගොඩක් වෙලා ටුවරිසම් සම්බන්ධයෙන් ඉතින් ඔයගලන්ට අතම තියෙනවා නම් ස්පයිස් ගාඩන් එක කරේ අතම ලොකු බිස්නස් එකක්. ස්පයිස් ගාඩන් එක ටුවරිස්ලා ඇවිදගෙන කියලා මේක මොකද තෙහෙට්ටු කරනවට වඩා හිතන්න මේකකින් අරගෙන කියලා එක්ස්පීරියන්ස් එක දෙන්න පුළුවන් නම් ඇත්තට මේක වටින දෙයක්. ඉතින් හිතන්නේ යමක් ඉතුරු කරලා මේ ඉන්ටර්වියු එක නවත්තනවා මචං. thank you. thank you